සුබ දවසක් යෝලන්දා YouTube channel එක නරඹන ඔබ සියලු දෙනාටම ඔන්න අද මම ගෙනාවේ මෙන්න මේ ලස්සන පුංචි ගවුම මහන විදියේ වීඩියෝ එකක්. වීඩියෝ එකට යන්න කලින් වෙනදා වගේම මම අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එකත් click කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. Subscribe to my channel. අවුරුදු 3ත් 4ත් වයස පුංචි දරුවෙක්ට මේ ගවුම අපිට මහන්න පුළුවන්. යාරයකටත් වඩා අඩු ප්‍රමාණයක රෙදි කොටසක් තමයි මෙතන තියෙන මාෂා මැටීරියල් එකෙන්. මොකද කිව්වොත් මගේ ළඟ මේ ඉතුරු වෙලා තිබුණු රෙදි කොටසක් තමයි මම මේ ගවුම මහන්න භාවිතා කරන්නේ. ඒ නිසා ඔයාගේ බබාගේ වයසට අනුව ප්‍රමාණවත් රෙදි ගන්න ඔයාලා. ඒ වගේම මෙන්න මේ දේවල් ටිකත් එකතු කරගන්න. ඊනම් අපි යමු අපේ ගවුම මහන විදිහ බලන්න. ඕනම රෙද්දක් අපි ගත්තම මුලින්ම කරන්න ඕන දේ තමයි අයන් කරගන්න ඕනේ. මොකද ඒ රෙදි කොටසේ තියෙන පොඩි වෙලා තියෙන ගතිය අපි මෙන්න මේ අයන් කිරීම තුළින් නැති කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි අඳින මෙෂර්මන්ට්ස් වැරදි වෙන්න පුළුවන්. සමහර විට ලොකු වෙන්න පුළුවන්, සමහර විට පොඩි වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම අයන් කරලා තියාගන්න ඕනේ. මම මෙන්න මෙහෙම අස්වාටිය පැත්තෙන් මගේ රෙද්දි කොටස තියෙන සම්පූර්ණ ප්‍රමාණයම අරගෙන හතරට නවා ගන්නවා. හොඳින් බලා ගන්න. මුලින් දෙපාරක් නවලා ඊට පස්සේ නැවතත් ඒක නවා ගන්නවා. මෙච්චරයි මගේ ළඟ තියෙන රෙදි කොටසේ තියෙන රෙදි ප්‍රමාණය. හොඳට බලා ගන්න. ඒ වගේම මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේම හතරට නැවුවෙන් පස්සේ මට තියෙන ප්‍රමාණය අඟල් වලින් ගත්තොත් අඟල් 10ක් තමයි මං හිතන්නේ තියෙන්නේ. ඔව් අඟල් 10ක්. එතකොට මම මේ ගවුමේ ෆ්ලෙයාර්ඩ් එක ගන්නත් ඕනේ මේ ප්‍රමාණයට ඇති වෙන්න. එතකොට ඔයාලගේ බබාට කැමති විදියට ෆ්ලෙයාර්ඩ් එක වැඩි වෙන්න ඕනේ නම් මේ අඟල් ප්‍රමාණය වැඩි වෙන විදියට රෙදි ප්‍රමාණයක් ගන්න. රෙදි කොටසේ තියෙන අසමානතා නිසා ඔයාලට පේනවා මම උරහිස් මුදුන රේඛාවක් සමානව ඇඳගත්තා. අන්න ඒ උරහිස් මුදුන රේඛාව ඉඳලා තමයි අපි සියලු මිමි ලකුණු කරගන්නේ. අඟල් 4මාරක් උරහිස ලකුණු කරලා පහළට රැගල් උසත් අඟල් 4මාරක් තමයි මම ගත්තේ පුංචි බබේගේ ගවුමක් නිසා. හරිම ලේසියෙන් අපිට මේක මිමි ඇඳ ගන්න පුළුවන්. ඔයාගේ බබාගේ ඇඟේ ප්‍රමාණයන් අරගෙන මෙන්න මේ විදිහට ඔයගලන්ට පතරොම ඇඳ ගන්න පුළුවන්. මම තෝරගත්තු බබාගේ ඇඟේ මිමි අණුව ගත්තොත් එයාගේ පපුව වට විදිහට මම අදාරන් තියෙන අඟල් 7ක්. ඉතින් අඟල් 7 අපි ලකුණු කරලා මෙන්න මේ විදිහට අත්කට ඇඳ ගන්නවා. අත්කට ඇඳගන්නේ මම මෙතනදී මට පුරුදු විදිහට. එහෙම නැත්නම් ඔයාලට මෙන්න මේ මුල්ලේ රේඛාව ඉඳලා අඟලක් ඉහළට ලකුණු කරලා අත්කට ඇඳ ගන්න පුළුවන්. කර පළල විදිහට අඟල් 2මාරකුත් කර ගැඹුර විදියට අඟල් 3කුත් තමයි මම අද පුංචි ගවුමට අරන් තියෙන්නේ. ඔයාලා කැමති ප්‍රමාණයන් ඔයාලට ගන්න පුළුවන්. සහ කර හැඩය වෙනස් කරලා හදා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ෆ්‍රෙන්ච් කර්ව් සෙට් එකේ නාඩි රූල මගින් ඕගලන්ට කර බැලන්ස් එකේ ඇඳ ගන්න පුළුවන් සහ අත්කටත් ඒ විදියට ඇඳ ගන්න පුළුවන්. අත හුරු කෙනෙක් නම් මං ඇඳපු විදියට ඇඳ ගන්න පුළුවන්. ගවුමේ උස විදිහට මම අද අඟල් 24ක් තමයි අරන් තියෙන්නේ. ඒ අඟල් 24 අපි ලකුණු කරන්නේ උරහිස මුදුන රේඛාවේ ඉඳලා පහළට. ඊට පස්සේ අපි ඒ ලකුණු කරගත්තු තැන් වලින් හරහට රේඛාවක් ඇඳ ගන්නවා. මම අද මෙතන මගේ රෙදි කොටස හතරට නැවුවම අඟල් 10ක් එන නිසා ඒ අඟල් 10ම ගන්නවා. එහෙම නැත්නම් ඔයාලට ගොඩක් ෆ්ලෙයාර්ඩ් එක ඕන නම් මීට වැඩිය රෙදි ප්‍රමාණයක් ඕගලන්ට තියෙන්න ඕනේ කියන එක හොඳට මතක තියාගන්න. මෙන්න මේ විදිහට අපි ඊට පස්සේ අංශය ඇඳ ගන්නවා. ඒ වගේම අපිට කැමති නම් අඟල් 1ක් අඟල් 2ක් වගේ ඇදේට මෙන්න මෙහෙම ඇඟ හැඩ කරලා කපා ගන්න පුළුවන්. සම්පූර්ණ ඇඳුමම අපි ඇඳලා ඉවරයි. දැන් අපි කපා ගන්නවා. මම මෙතන පිටිපස්ස කර සහ ඉදිරිපස්ස කර දෙකම එකම මිම්මට තමයි අරන් තියෙන්නේ. ඔයාලට කැමති නම් පිටුපස්ස කර අඩුවෙන් කපා ගන්න පුළුවන්. ඊට වැඩියෙන් කපා ගන්න පුළුවන්. ඒක ඔයගලන්ගේ කැමැත්ත. එක කොටසක් අයින් කරලා මම එක පළුවක් ගන්නවා. ඒක තමයි අපේ පිටිපස්ස පළුව. පිටිපස්ස පළුවේ හරි මැදින් මම අඟල් 2මාරක ඕපන් එකක් තමයි අද දාන්නේ. පටියකින් ගැට ගහන්න පුළුවන් විදිහට. ඔයාලට කැමති නම් ෂිපර් එකක් භාවිතා කරන්න පුළුවන්. එහෙම පාවිච්චි කරනවා නම් අපි ඉදිරිපස්ස කොටස සහ පිටුපස්ස කොටස වෙනම තමයි ඇඳ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ඕපන් එක තියෙන්නේ. ඊළඟට මම ඕපන් එකට මෙන්න මේ විදිහට රෙදි කොටසක් කපාගෙන තියෙනවා. ඒක මැදින්
අඟල් දෙකමාරක ඕපන් එකක් කපලා තියෙනවා. මෙන්න මේ රෙදි කොටස දැන් හොඳ පිට එන විදිහට තියාගන්නවා. තියාගෙන මම මේ පෙන්නන විදිහට මහ ගන්න ඕන. ඉන්පසු ඉදිරිපස සහ පිටුපස පළු දෙක මුහුණට මුහුණ තියාගෙන අපි උරහිස් දෙක මහ ගන්නවා. මේ තියෙන අපි උරහිස සහ අපේ ඕපන් එක මහගෙන ඉවරුණයින් පස්සේ තියෙන විදිය අපිට බයස් පටි ඕන වෙනවා අපේ කර සහ අත් කටවල් මහ ගන්න. බයස් පටි කපන විදිය ලේසිම විදිය අපේ channel එකේ දාලා තියෙනවා වීඩියෝ එකක්. ඒකත් බලලා මෙන්න මේ ඇඳුමට බයස් පටි කපන්න ලෑස්ති වෙන්න. ඔයාලට අමාරු නම් බයස් පටි කපන විදිය ඉගෙන ගන්න මම කියලා දීලා තියෙන ඒ ලේසිම වීඩියෝ එක බලලා ඉන්නකෝ. මෙන්න මේ විදිහට අපි කපාගත්තු බයස් පටි කර වටේට අල්ල ගන්නවා. මම කියවනේ පිටිපස්සේ ඕපන් එක ළඟ පටියකින් ගැට ගන්න විදිහට තමයි හදන්නේ කියලා. ඉතින් අන්න ඒ නිසා ඒකට ගැලපෙන විදිහට තමයි මම බයස් පටිය කපාගෙන තියෙන්නේ. තව බයස් පටියක් අරගෙන මම අත් කටවල් වලට තියාගන්නවා. මොකද අත් නැති ගවුමක් නේ මම අද මහන්නේ. ඉතින් මට හිතුණා පයිපින් එකක් ඇල්ලුවොත් හොඳයි කියලා. මෙන්න මේ විදිහට අත් කටවල් දෙකට සහ කරට මම පයිපින් අල්ල ගත්තා. දැන් අපිට මේ පයිපින් අල්ලපු හැඩයන් ඔක්කොම රවුන්ඩ් විදිහටනේ තියෙන. එතකොට අපි මේ විදිහටම තියලා මේ පයිපින් එක නැවුවොත් එimhe රැලි ගැහෙනවා, ගුලි ගැහෙනවා. ඒ නිසා අපි ඒවට කට් මාක් දෙන්න ඕනේ. ඉතින් කර වටේට සහ අත් කටවල් දෙකට අපි මුලින්ම කට් මාක් දීලා ඉන්න ඕනේ. මම මෙන්න මේ කරන විදිහටම ඕගොල්ලෝ බලාගෙන කරන්න. ඔයාලට තේරෙන්නේ නැත්නම් නැවතත් අපේ වීඩියෝ එක රිවයින්ඩ් කරලා බලන්න. අපැහැදිලි තැනක් තියෙනවා නම් කරුණා කරලා කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ විදිහට අත් කටවල් දෙකට සහ කරට අපි කට් මාක් දැම්මා. කට් මාක් දැම්මයින් පස්සේ ඔයාලට පේනවා මම පෙන්නන විදිහ. අපි මේ මහගත්තු කට් මාක් දාගත්තු කොටස පයිපින් එක පැත්තට හරව ගන්න ඕනේ. ඒ හරවලා අපිට ගේජ් ෆුට් එකක් භාවිතා කරලා මහ ගන්න පුළුවන්. අවුට්ලයින් එකක් විදිහට මහගත්තම අපිට පයිපින් එක නවලා මහන්න මාර විදිහට ලේසි. ඒක ඔයාලා මහන කෙනෙක් නම් ගොඩක් දන්නවා. මහන්න ඉගෙන ගන්න කෙනෙක් නම් මෙන්න මේ විදිහට try කරලා බලන්න. කරෙත් අපි කට් මාක් දාපු කොටස පයිපින් එක පැත්තට හරවලා මහන්න ඕනේ. මෙන්න මේ තියෙන ගේජ් ෆුට් එක. ගේජ් ෆුට් එක ඔයගලන්ට අවුට්ලයින් එක මහලා පුරුදු නැති කෙනෙක්ට මාර විදිහට පහසු ෆුට් එකක්. මෙන්න මේ ෆුට් එක භාවිතා කරලා මහන්නත් පුළුවන්. මම අද මේ ෆුට් එක භාවිතා කරන්නේ නැතුව normal ෆුට් එකෙන් තමයි මැහුවේ. මෙන්න මේ විදිහට අපි අවුට්ලයින් එකක් මහලා තියෙනවා. කට් මාක් තියෙන පැත්ත පයිපින් එක පැත්තට හරවලා ඊට පස්සේ අපි අත් කටවල් දෙක මහන විදිය බලමු. අත් කටවල් දෙක සම්පූර්ණ පයිපින් එකම කන පිට පැත්තට හැරෙන විදියට තමයි මම මහන්නේ. හොඳින් බලා ගන්න. තේරෙන්නේ නැත්නම් රිවයින්ඩ් කරලා ඔයාලට බලන්න පුළුවන්. සම්පූර්ණ පයිපින් එකම කන පිට පැත්තට එන විදියට තමයි මම අද අත් කට මහා ගන්නෙ. නැවත මතක් කරනවා බයස් පටි කපන්න ඔයාලට තාමත් දන්නේ නැත්නම් බයස් පටි කපන වීඩියෝ එකක් මම අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එක මම description box එකේ දාන්නම්. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක හොඳින් බලා ගන්න. මෙන්න මේ විදිහට අපි කරට පයිපින් එක මහන විදිය බලාගමු. කරට පයිපින් එක මහන විදිය ටිකක් වෙනස්. ඒක හොඳින් බලා ගන්න. ඒක හොඳ පිට හැරෙව්වම පයිපින් එකේ කොටසක් පේනවා මේ බලන්න. අත් කටේ අපි නවාගත්තු විදිහට නෙමෙයි කරේ නවා ගන්නෙ. අන්න ඒ විදිහට හොඳට මතක තියාගන්න. මොකද අපි කරේ පිටිපස්සෙන් ගැට ගහනවනේ. ඒ නිසා ඒ පටියේ ඉතුරු කොටසත් මහන්න පුළුවන් විදිහට තමයි අපි මේ පයිපින් එක නවා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට දැන් අපි මම නවන විදිහට නවාගෙන ඔයාලට පුරුදු නැත්තම් ඇල්පෙනිති ගහ ගන්න පුළුවන්. මට පුරුදු නිසා මම ඇල්පෙනිති ගහන්නේ නැහැ. මේ විදිහටම මහගෙන යනවා. එහෙම නැත්තම් සම්පූර්ණ කර වටේට සහත් කටවල් වටේට ඇල්පෙනිති ගහලා මහ ගන්න පුළුවන්. මේ තියෙන්නේ මහගත්තයින් පස්සේ තියෙන විදිය. මම මෙන්න මේ විදිහට පටිය ගැට ගහ ගන්නවා. ඔයාලට පුළුවන් පයිපින් එක වෙනම අල්ලලා පටියක් ගැට ගන්න නැති වෙන්න හක් එකක් වගේ දෙයක් අල්ලන්න. නැත්තම් බොත්තමක් වගේ දෙයක් අල්ලන්නත් පුළුවන් පිටිපස්සේ ඕපන් එකට. මෙන්න මේ විදිහට දැන් අපි කර අත් කටවල් මහලා ඉවරයි. මගේ ඩිසයින් එක මෙන්න මේම. ඉනගාවින් ඉලාස්ටික් එකක් යන විදිහට තමයි මම අද මේ ගවුම මහන්නේ. ඔයාලා වීඩියෝ එක මුලදී දැක්කා. දැන් මම උරහිසේ ඉඳලා අඟල් 9මාරක් පහලට ලකුණු කර ගන්නවා. හොඳින් බලා ගන්න. උරහිස මුදුනේ ඉඳලම තමයි මම මේ අඟල් 9මාර පාත් කරගෙන ලකුණු කරන්නේ. මෙන්න මේ විදිහට උරහිස් දෙකේ ඉඳලම පහලට 9මාර ලකුණු කරලා
රේඛාවක් ඇඳ ගන්නවා. මෙන්න මේ රේඛාව දිගේ තමයි අපි ඉලාස්ටික් එක යවන්නේ. හොඳ පිට සහ කන පිට දෙකේම මම ලකුණු කරගත්තා. වඩාත් හොඳයි කන පිට පැත්තෙන් හරි හොඳ පිට පැත්තෙන් හරි දෙපැත්තේම ලකුණු කරගන්න. සමහර ගන්න අපි රෙදිවල ලකුණු කරාම හොඳ පිට පැත්තෙන් පේන නිසා ඔයගලන්ට පුළුවන් කන පිට පැත්තෙන් මේක ඇඳ ගන්න. සම්පූර්ණ ඉන්න මම ලකුණු කරගෙන තියෙනවා අඟල් 16ක්. අඟල් 16න් මම අඟල් 3ක් අඩු කරලා අඟල් 13කට තමයි ඉලාස්ටික් එක කපා ගන්නෙ. ඔයාලට ඕන නම් ඊට වඩා අඩුවෙන් කපා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා වැඩියෙන් කපා ගන්නත් පුළුවන්. මම ඇඳපු රේඛාව දිගේ දෙකට මැදින් නවාගෙන මම මෙන්න මේ විදිහට ඉලාස්ටික් එක දාන්න පුළුවන් විදිහට මහ ගන්නවා. මගේ ඉලාස්ටික් එක බේබි ඉලාස්ටික් එකක් නිසා ඒකට පොඩි ප්‍රමාණයක් තමයි මහ ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අවසානයේදී නවනවා. ඒ නිසා ඉලාස්ටික් එක මහ ගන්න පුළුවන් විදිහට මේ රේඛාව දිගේ දෙකට මැදින් නවලා මහ ගන්න ඕනේ. මහ ගත්තයින් පස්සේ ඔයාලට පේන්නේ හොඳට මෙන්න මේ විදිහට මම මහගෙන තියෙනවා කොටස් දෙකේම. ඇතුලෙන් අපිට ඉලාස්ටික් එක යවන්න පුළුවන්. හොඳ පැත්තට එන විදිහට තමයි මම මේක මහලා තියෙන්නේ. ඔයාලට කැමති නම් කන පිට පැත්තට එන විදිහටත් මේක මහ ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඉලාස්ටික් එක යවනවා. ඉලාස්ටික් එක අඟල් 13කට තමයි මම කපාගෙන තියෙන්නේ. පස්සේ මම ඉලාස්ටික් එකේ තව පොඩි කොටසක් අඟල් 2ක් වගේ කපා ගත්තා. එතකොට ගවුමේ හැඩයක් එනවා. ඔයාලට කැමති නම් එහෙම නැත්නම් බබාට පහසු වෙන විදිහට අඟල් 13කට කපා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කොටස් දෙකේම ඇතුලෙන් අපි ඉලාස්ටික් පටිය යවලා දෙපැත්ත ටැග් කරගන්න පුළුවන්. ඕනම කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මාෂා මැටීරියල් එක කියන්නේ ඉක්මනින් දහඩිය දාන රෙදි වර්ගයක් නිසා මේක කොහොමද බබෙක්ට අඳවන්නේ කියලා. එහෙමනම් ඔයාලට පුළුවන් මාෂා මැටීරියල් එකේ මේ ගවුම ඇතුළට ලයිනින් එකක් පොප්ලින් වගේ රෙද්දකින් එහෙම නැත්නම් මස්ලින් වගේ රෙද්දකින් ලයිනින් එකක් දාලා මේ ගවුම මහ ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට මම දැන් ඉලාස්ටික් දෙකම දාලා ටැග් කරලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේ ඉලාස්ටික් අල්ලපු මේ කොටස දැන් නිකන් කෙලින් වගේනේ තියෙන. එතකොට අපිට මේක ස්කර්ට් එක පැත්තට හරවලා හරි නැත්නම් අපේ බ්ලවුස් කොටස පැත්තට හරවලා හරි ඉලාස්ටික් එක අහු නොවෙන්න මහ ගන්න පුළුවන්. හොඳින් බලා ගන්න. ඉලාස්ටික් එක අහු නොවෙන්න ඉතිරි අයින් එකකින් වගේ මහගෙන ගියා නම් මේක ගොඩාක් හොඳින් මා ගන්න පුළුවන්. ඒකටත් අපිට ගේජ් ෆුට් එකක් භාවිතා කරන්න පුළුවන්. හැබැයි ගේජ් ෆුට් එකට වඩා අපි හුරු වෙන්න නිකන් නෝමල් ෆුට් එකකින් මහ ගත්තා නම් ගොඩාක් හොඳයි. දැන් අපේ වැඩෙත් හරි. අපිට දැන් තියෙන අවසාන ටික අපේ අංශ මූට්ටුව. එහෙම නැත්නම් සයිඩ් සීම් එක මහ ගන්න. ගොඩාක් ලේසි ගවුමක් කියලා ඔයාලට තේරෙනව නේද? බ්ලවුස් කොටසට අපිට ඕවර්ලොක් ගොඩක් ඕන උනේ නැහැ. පයිපින් එකෙන් අපි කවර් කරගත්තා. ඔයාලට ඕවර්ලොක් එකක් නැත්නම් මෙන්න මේ විදිහට නෝමල් මහලා ගෙදරට අඳින්න පුළුවන් විදිහට බබාට මහලා දෙන්නත් පුළුවන්. වාටි අපි මහගන්නේ මෙන්න මේ විදිහට. ඕවර්ලොක් එකක් තියෙනවා නම් එකපාරක් ඕවර්ලොක් කරලා එකපාරක් නවන්න පුළුවන්. එහෙම නැත්නම් දෙපොටක් නවලා මහගෙන යන්නත් පුළුවන්. අන්තිමට අපි ගවුම මහලා ඉවරයි. ගවුම මහලා මෙන්න මේ විදිහට තමයි ෆයිනල් අවුට්ෆිට් එක තියෙන්නේ. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.